ඔගේ අතකින් තුවායි මයික් එහෙම අල්ලන්නේ තරුණ. අච්චර මිනිස්සු කියද්දි යන්න එපා කියලා මමත් කිව්වනේ. මම ලොකු පණ්ඩිතකමකට ගියා. රණ්ඩ බැයි නම් තෝ බාර ගන්න. බලන්නද? සවතුමා. ඇයි අහිංසකයට ගැහුවේ? ගැහුවේ? යකෝ මූට එනවුන්ස් කරන්න තිබ්බ ගානේ මූ මේ ඇම්ප් එකත් බැඳගෙන මයික් එකත් ගහගෙන වීල් එකේ ගම් පුරා එනවුන්ස් කරගෙන ගිහලා මූ. ඉතින් ඒකනේ වෙන්න ඕනේ. වෙන්න ඕනේ අන්න පිළිකන්නේ පීකර් දෙක. පීකර් දෙක නැතුව මූ එනවුන්ස් එකේ ගිහලා තියෙනවා. ඒ නවුට ගන්න තා වාටි. අන්න ඒකනේ. සම්සල් ඕ යන්නද සුනාල්ද ඊයේද ඔක පටන් ගන්නෙ 8ට පටන් ගන්නේ දැනටමත් 8යි 10යි අනේ ওই වෙලාවට වැඩ කරන මිනිස්සු මේ නෑ මෙන්න මේ එනවාකෝ බීඩියක් බීලා බුලතර කාලා වතුර ටිකක් බීලා යන්න පුළුවන් හොඳයි ඒකත් හොඳයි නේ ඔව් කවුද වෙලාවට වැඩ කරන්නේ ගිය සතියේ සමිති වාරයේ ගිවිසගත් පරිදි අද මේ විදිහට පන්සලේ ශ්‍රම දානය තියන්න මේ විදිහට ලෑස්ති කරගත්තා. මේ නම් ටිකට ඇහුම්කන් දෙන්නකෝ. සුවාරිස් නෑ නිලමේ ඊයේ බාපතුමා සොයිසා ඉන්නෝ ජනක ඉන්නෝ සිරි ඉන්නෝ යකෝ උඹ නෙමෙයිනේ බං සිරි දැන් කෝ සිරි නෑ මේ එයා එනකම මට නම මාක් කරන්න කිව්වා ආපුගම සිරියටම හම්බෙන්න කිව්වා කඳුළු දෝතින් අරන් බිඳුනු සිහිනය ලෙසින් ඇයිද හැරදාගියේ මාපියේ රැඳුණු ප්‍රේමය වෙන් මතක නටබුන් ලෙසින් අඳුරු සුසුමටද තවරාගියේ කඳුළු දෝතින් අරන් බිඳුනු සිහිනය ලෙසින් කවුරුත් දන්නේ පෙරලන්න පිටු පුතේ උඹේ පොතේ මාදි චරවිල්ලින්න තාම ලේකම් ඇවිල්ලානේ සභාපතිතුමා අද තාත්තා දෙන්න දෙයක් නැහැ ශ්‍රම දාන්න. මම තමයි ශ්‍රම දාන්න. ඔයද කපන්න කොටන්න මොනවද තියෙන්නේ? ඔය අතට පාට ඔය උරුයිද බං මේලු කරනවා සභාපතිතුමා. පොඩි කාලේ ඉඳලා කඩු කිනිසි පොරව තමයි මේ අත්තල තිබ්බේ සභාපතිතුමා. ඔයද කපන්න කොටන්න තියෙන්නේ? ඒ වුණාට මට නම් නිකන් බයත් වගේ බං ඔය කාලේ අපිටත් ඔය විතර සභාපතිතුමා. එන්න. හරියට හරි අයියා. මට සිරි මෙන්න අපේ ගම මැදී යන අර දියසීරාවේ උල්පත. මේකෙන් අයියේ ගම් 7කට වතුර දීලා තව එක ගෙදරකට වතුර දෙන්න පුළුවන්. ඒ තරම් ප්‍රබල උල්පතක් අයියා. බලන්න පිනු මෙන්න. උල්පත. බලන්න උල්පත මේ. කවුද ඔක මේ පන්සල මැදි යන ටැප් ලයින් එකට ගැලියේ ඔයද කැපුවේ ටැප් ලයින් එක ජන්නක මේ අගලි සොකට් කෑල්ලක් ගාලා මේක අලවලා දාහ බූරු එක වගේ බලන්න කොටපන්කෝ. මිල්ලෝ රහත් මේක අලවලා දාන්න. සවදාත්‍ය තලේ ගැලුණා. තලේ ගැලුණානේ බල්ලා හදාගෙන මම දැන් ගොඩක් වෙලා ඉඳලා බලාගෙන ඉතින් සාපතුමා තේනේ තේ දෙන්නම් බං උඹලා කන බනේමු අන්න මිනිස් බලලා ඉගෙන බිඳුනු සිහිනය ලෙසින් ඇයිද හැරදාගියේ අනේ බුදු මල්ලි රත්තරනේ ඔය කොටට කික්මන් දදහම්බා ජනකේ මම ගොඩාක් කියලා බලාගෙන හිටියේ ඔයා කට්ටියට ඕදන් දෙනවා විතර ඔයා වැඩක් පොලක් කරන්නේ නැහැ බාපුසිතුමා මුම් ටික මෙහෙයවන්න ඕනේ නැත්නම් වැඩක් කරගන්න බෑ බලන්න මචං කිව්වා මේ මන්ද බං බලවත් තලේ ගැලුණා කනේ ඉතින් බල්ලා හදාගෙන බං මටම කියන්නේ සාපතුමා තේනේ උඹලා තමාගේ දෙයක් තෝ එනවුස් එකක් කියව තෝ මා වට්ටල ඔබ වරක සමිතියේ ලියුමක් ඉල්ල සභාපති අනේ සභාපති මාමේ මගේ අත කැපුණා සභාපති මාමේ අනේ රිදෙනවා සභාපති මාමේ අනේ අත කැපුණා අප්පුච්චියේ කපාගෙන නේද අත
තෝ කොහොමද කිව්වේ එනකොට? ඔය කඩු කිනිසි උඹට අතට හුදට හුරුයි කිව්වනේ. සොයිසා මෙන්න මුගේ බෙහෙත් ටිකක් දාලා ගෙදර ගිහිල්ලා දාපන්. ලේ ජන්නේ අනේ ඔය ගහට නැගපුගේ ඔය අත දෙකක් කපලා වැහපන්. ඒ පළයන්කෝ පට්ට දවලේ වල්කම් කරන්නේ. වල්කම් නෙමෙයි ජන